බීරි සිගරට් ගත්තා උඩු අයිස් වලට ඇබ්බැහි වෙච්ච අපේ තරුණ මහත්තුරුන්ගෙන් මං අහන්නේ තරුණයන්ට මේක වළක්වා ගන්න ඕනේ. උපනාව තියනවා මේකෙන් මගහැරෙන්න ඕනේ. මේකෙන් මිදෙන්න ඕනේ. නැත්තන්ට කොහොම වැරදුනේ ඇයි? ඇසුරම බලපෑවේ. යාළුවෝමයි කෑවේ. රෑ 10ට 11ට 12ට ගෙදරට කොල්ලොන්ගෙන් ඇහුවොත් එහෙම අන්තිමේට කවද්ද අම්මා තාත්තා එක බත් කෑවේ කියලා මතක නෑ දන්නේ. වරන්තන්නද. ඔය නමුස් ප්‍රේත ජීවිතයක් ගෙවලා තියෙන මෙච්චර කාලයක්. අදම විදිහට එහෙම කියනකොට කොල්ලෙක් මට කියනවා ආම්දුරුනේ නවත්තන්න අමාරුද සික්ලු දැන්. ඒ කොල්ල දැන් ඇතුලේ මේ දවස්වල අහුවෙලා මාස 6කට ගිහිල්ලා. මම දැන් පැටිය එනකන් ඉන්නේ ඇතුලේ කොහොමද සික්ක කඩාගත්තේ කියලා අහන්නේ. ඇතුලට කිව්වොත් එහෙම දැන් ඉන්න බෑ වෙවුලනවා කිව්වොත් එහෙම මොකද කරන්නේ? ජේල මහත්තුරු ඇවිල්ලා තඩි ගහනවා මිසක් කරන්නේ. ඇතුලේ සික් නැහැ. කුක්කෝ වගේ. මෙහෙට ආපහු උදේට ටොයිලට් යන්න බෑ බීඩියක්. ඒ පොඩි කොල්ලෝ සාක්කුවල බීඩි මිටි. බින්දින් ලැජ්ජා බෑ. ගන්ධස්තරම බීඩි කුවේ. කොල්ලෝ උනාම හොඳ පෞරුෂයක් නැන්න බෑ. පිරිමෙක් වගේ අභිමාණයෙන් ඉන්න බෑ. සල්ලි හම්බ කරන්න ඕන. අම්මා තාත්තා බලා ගන්න ඕන. කොල්ලෝ උනාම එහෙම වෙන්න ඕන. සහෝදරයන් බලන්න ඕන.